කොහොමද කියන්න ඕනේ ඉතින් අද වීඩියෝ මම ඔයාලට ගෙනත් තියන්නේ Apple phone එකක සුපිරි Android phone එකක්. ඉතින් ඔයාලට මේක මිලක් දකින්න නැති වීඩියෝ එක ඉස්සරහා තියෙන thumbnail එකේදී. ඉතින් මේ ගාන්න තියෙන සුපිරිම budget phone එකක් තමයි මේක. ඉතින් මේක ගන්න කොහෙන්ද ඒ වගේම මේකේ මිල කීයද හැමදේම අපි වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් අපි වීඩියෝ එකට ගිහලා ඊට කතා කරමු. ඉතින් මුලින්ම ගත්තොත් එහෙනම් මේක ඩිසයින් එක මාර්ක් ලස්සනක් තියෙනවා. මාර ලුක් එක. ඉතින් ඒක වෙනම ගැටයක් නැති 7 plus phone එකක්. ඔයාලා දැකලා 7 plus phone එකකින් මේක අවුරුදු ගානකට කලින් phone එකක් Apple ලගෙන් අන්න ඒ වගේ ලුක් එකක් තමයි මේ phone එකේ තියෙන්නේ. ඉතින් මේක තමයි මගේ phone එක. ඒ කියන්නේ වීඩියෝ එඩිටින් හැමදේම කරන්නේ මේකෙන්. ඉතින් ඇත්තටම මේ phone එක ටිකක් පරණයි. මේක මෙච්චර අඩු ගානකට දෙන්නේ. ඒ කියන්නේ මේ phone එක පරණ phone එකක්. මේක අලුත් phone එකක් නෙවෙයි. පරණ version එකක් තියෙන phone එකක්. ඒ වුණාට ඉතින් ඔයාලට ඕනම app එක run කරගන්න පුළුවන්. ඒ හැමදේම කරගන්න පුළුවන්. YouTube එකේ හැමදේම වැඩ. ඉතින් අපි ඒව ගැන වීඩියෝ එකේදී කතා කරමු. මේක ඩිසයින් එක ගත්තොත් එහෙම ඔයාලට මේ කලර්ස් තුනක් බලා ගන්න පුළුවන්. pink color එක, blue වගේම black color එක ඉන්නේ කලර්ස් හතරක්. ඇන්සර් තුනයි. එන්න ඒ කලර්ස් තුන තමයි මම ඔයාලට දැන් කිව්වේ. ඒ වගේම තමයි මේක ඔයාලට කැමරා දෙකක් බලා ගන්න පුළුවන් වුණාට මේකේ වැඩ කරන්නේ එක කැමරාවේ. ඒ කියන්නේ මේකේ එක කැමරාවක් ෆේක් කැමරාවක්. ඒ කියන්නේ කැමරාවේ වැඩ නැහැ. ඒක දැන් ඉතින් ලස්සනට ඒ වගේ තමයි මේ කැමරා ක්වොලිටි එක මාරු ක්වොලිටි එකකට තියෙනවා. අපි ඒවත් වීඩියෝ එක ඉස්සරහද බලමු. මොන වගේ ක්වොලිටි එකක් තියෙනවද කියලා. ඉතින් ෆෝන් එක මේ පැත්ත සයිඩ් එකට આવොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ පවර් බටන් එක තියෙනවා. ඉතින් ඒකම මාරම ගත්තට මේක තියෙනවා. ඒ වගේම තමයි ඉතින් අනිත් පැත්තට આવොත් එහෙම මේකේ වොලියුම් අප් ඩවුන් බටන් එක වගේම මේක සිංගල් වල ටූල් එක බලා ගන්න පුළුවන්. හැබැයි උඩ සයිඩ් එක આવොත් නම් මොනවම බලා ගන්න හම්බෙන්නේ නැහැ. මේක යට පැත්තට આવොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේකේ මයික්‍රෝෆෝන් ජැක් එකක්. ඒ වගේම තමයි චාර්ජර් එක ගන්න. මේක ඒ වගේම තමයි ස්පීකර් වගේ මේකේ අපිට මයික් දෙකක් ඇවිත් තියෙනවා. හොඳ ඔඩියෝ ක්වොලිටි එකක් ගන්න පුළුවන්. ඉතින් මම ඔය ඔඩියෝ විතර රෙකෝඩ් කරලා දාන්නේ වීඩියෝස්. ඉතින් ඔයාලා ඒවත් බලන්න. අන්න ඒ වගේ දාලා තියෙන්නේ මයික් එකක් විතර යූස් කරලා නෙවෙයි. කෙලිම මෙන්න මේකේ තියෙන මේ පුංචි මයික් දෙකෙන් තමයි මම ඒකට වීඩියෝස් දාන්නේ. ඉතින් මේ ෆෝන් එක නම් අලුත් ගන්න. මේක දැන් ගොඩක් කල් ගත්ත ෆෝන් එකක්. ඒකයි මේ කීටලා හැම දෙන්නේ. ඒක ඔයා ගණන් ගන්න එපා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මේකේ හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් තමයි මේ ෆෝන් එක මාරම ස්මූත්නස් එකක් තියෙනවා. මම ඒ වගේ වීඩියෝ ක්ලිප් දාන්න මාරම ස්පීඩ්. ඒ කියන්නේ Apple ට එහෙම අපි අද්දී මාරම ස්පීඩ්. ඒ කියන්නේ මේක කිසිම ලැග් ගන්න නැහැ. ඉතින් ඔයාලට P5 Max වගේවා ඔයාලා ඉතින් Ultra Max කියන එක තියෙනනේ ගේම් එකේ. අන්න ඒව දාන්න ප්ලේ කරන්න පුළුවන්. ඔන් මොබයිල් එක ලොකු ඕනම ගේම් එකක් ඔයාලට කිසිම ලැග් ගන්න නැතුව මේක ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් ෆීචර්ස් තියෙන. ඉතින් කැමරාව ගැන කතා කරොත් එහෙම ඉතින් මම හොඳට පාවිච්චි කරොත් මේ කැමරාව හොඳට තියෙන. ඉතින් වෙන ෆෝන් වල නැති මේ ගැන රුපියල් 30-40 ෆෝන් එකක් ගත්තොත් අපිට ලෙන්ස් මාරු කරන්න බෑ. උනාට මේ ෆෝන් එකේ ලෙන්ස් මාරු කරන්න පුළුවන්. ඉතින් iOS B එකේ තෝරන තරම් දැකලා තියෙන්නේ මේ ෆෝන් එකේ ලෙන්ස් මාරු කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් මේකට ට්‍රාන්ස්පරන්ට් බෑක් කවර් ඒ වගේ හොඳ ලස්සන බෑක් කවර් තියෙනවා. ඉතින් ඔය ගන්න තැන ඔයාලට ඕන නම් iPhone එකකින් ඔය ගද්දි ඔයාලට බෑක් කවර් ඕන නම් නිකන් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉතින් මේ ක්‍රමයට චාර්ජර් එක බිල ගන්න වෙනවා. ඉතින් මේකට බොක්ස් එකක් හම්බෙන්නේ නැහැ. ඉතින් මොකද මේ බොක්ස් ගන්න නැති ෆෝන් එක මේක පරණ ෆෝන් එකක් හින්දා අර මං ගන්න ගත්තොත් එහෙම ඉතින් ඔයාලට මේකට හම්බෙන්නේ නැහැ බොක්ස් එකක්. ඉතින් ඔයාලට අනිත් දේවල් හම්බෙයි. ඒ වගේම තමයි ඉතින් මේකේ මං කලිමුත් කිව්වා මේක බ්‍රයිට්නස් ලෙවල් එක. ඉතින් මේක බ්‍රයිට්නස් ලෙවල් එක ඉතින් මාටම ක්වොලිටි එකකට තියෙනවා. ඉතින් මම ඒකත් ඔයාලට මෙන්න මේ විදිහට පෙන්නන්නම්. ඉතින් මාර්ක් නිකන් ටෝච් එකක් ගහුවා වගේ මේ සුදු පාට තිරන්නේ නෙවෙයි තියෙන්නේ. හෝම් ස්ක්‍රීන් එකමයි තියෙන්නේ. මම ඔයාලට ඒකක් පෙන්නන්නම්. මාරම ක්වොලිටි එකක මේකේ බ්‍රයිට්නස් ලෙවල් එකක් තියෙනවා. ඒකත් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මාරම හොඳ ෆෝන් එකක් මේක. ඉතින් ඒ වගේ මේ ෆෝන් එකේ RAM එක ගැන කතා කරොත් එහෙම ඉතින් මේක 6GB RAM එකක් තමයි ඉන්නේ. 4GB 2GB version නම් මේ ෆෝන් එක බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේක ඉතින් කෙලින්ම ඉන්නේ 6GB RAM එකක්. ඒක මම ඔයාලට ඕනම ගේම් එකක ඕනම app එකක run කරගන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි ඔයාලට කලින් මම කිව්වා මේකේ version එක කියන්නේ මේ කරන්න යන version එක ගොඩක් පරණ version එකක් කියලා. ඉතින් ඒක තමයි Android 8 version එක. ඉතින් ඔයාලට ඉතින් මේකට update හම්බෙන්නේ නැහැ. ඉතින් මේක update නවත්තලා තියෙන ෆෝන් එකක්. ඒ ඔක්කොස් මාගේ මේකේ අප්ඩේට් නවත්තලා තියෙනවා. මේකේ රන් වෙන්නේ 8. ඉතින් එතනින් එහාට මේකේ අප්ඩේට් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේක ඩිස්ප්ලේ එක මාරම ක්වොලිටි එකකට තියෙනවා. මේක ඩිස්ප්ලේ එක නම් මම පාරම මාරු කරලා තියෙන්නේ. මොකද මේක කරුණා
ඊළඟට මේක මෙගාපික්සල් 50 මෙගාපික්සල් 50 කැමරා එකක් බලා ගන්න පුළුවන් වාට බෑක් කැම් එක විදියට. ඉතින් ඒ විදිහට තමයි මේක කැමරාස් ගැන කියන්න තියෙන්නේ. ෆොටෝ ක්වොලිටි එක පෙන්වන්නේ නැහැ මොකද මේ ෆෝන් එකේ අංක පරන් ගොඩාක් අල්ලන නිසා දැන් කැමරා එක එහෙම ෂෝට්ලා තියෙනවා. අන්න ඒ වගේම තමයි ඉතින් ඔයාලට මේකනේ මම කතා කරන පොඩ්ඩක් කවුල්ලාගෙන නම් ඒක ගණන් ගන්න එපා. මොකද ඉතින් මට ලෙඩක් ඇදලා තියෙන්නේ මේ කටි සරවගිරිය වගේක් දාලා. අන්න ඒ කියන්නේ මේ උස්නෙට ඉතින් මට පුංචි ලෙඩක් තියෙනවා. අන්න ඉතින් ඒ ලෙඩ හොඳිච්ච ගමන් ඉතින් ඔයාලට හොඳට වීඩියෝ ටික මම ගේන්නම්. ඉතින් ඒ වගේ තමයි මම කියනවා මේකේ වීඩියෝ ක්වොලිටි එක ගැන. මේ වීඩියෝ ක්වොලිටි එක ගත්තොත් ඉතින් මේක 4K වලින් ඔයාලට වීඩියෝස් බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් මේකේ 120 Hz මේ ඩිස්ප්ලේ එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට ඒක ඇප් එකෙන් ඉතින් ඔයාලට එක එකක් තියෙනවා ගේම් ගහද්දී. එන්න ඒ ඇප් එකෙන් ඇප් එකට මේක අපිට මාරු කරලා හදා ගන්න පුළුවන්. අන්න ඒ වගේම තමයි තවත් දෙයක් කියන්න දෙනවා. ඒකනේ ඉතින් මේ ගේමින් ෆෝන් එකන්නේ. ඉතින් මට ඒක කියන්න බැරුණා. මෙන්න මේක පස්සා ලස්සන නිල් පාට ලයිට් එකක් මේ වටේටම මේ වෙන ඉතින් ඒක වල බලා ගන්න පුළුවන් වෙන්නේ. රෝස පාට ෆෝන් එක හරි මේක රෝස පාට ෆෝන් එකක් තියෙනවා. අන්න ඒක ගැන විශේෂයෙන්ම කතා කරන්න ඕනේ දෙයක් තියෙනවා. ඒක ගත්තොත් එහෙම Apple ලගේ මේ Max මේ Pro version තියෙන්නේ. මේ Pro version වල පස්සෙන් glass එකක් වගේ වටේට ඇලුමිනියම් ෆ්‍රේම් එකක් කරන එක නිකන් ඒ පාට විතරව. අන්න රෝස පාට එකත් වලට පස්සහ glass එකක් එහෙම වටේ මේ මොකක්ද ඇලුමිනියම් ෆ්‍රේම් එකකින් තියෙනවා. ඉතින් ඒක අනිත් ෆෝන් හැම එකකට වැඩි මාරම ලස්සනයි. ඉතින් පිළිම කට් වැඩි ඒ පාට කැමති නැති නිසා අන්න ඒ පාට ඕන නැත්නම් ගත්තේ නැහැ. මම ඒ දවස්වල ගත්තේ මේ නිල් පාටම ඕනද. මේක ඉතින් ඒ වෙනුවට මේක නිල් පාට ලයිට් එකක් කරනවා. ඒ කියන්නේ ඉතින් මේ වටේට දැන් ටෝච් කරද්දී නැත්නම් මොකක් හරි ඔය මේකේ තියෙන නොටිෆිකේෂන් ඔන් කරද්දී ලයිට් එක පත් වෙනවා හදන්න පුළුවන්. අන්න එහෙම කරද්දී නිල් පාට ලයිට් එක පත් වෙනවා. ඉතින් ඔයාලට මම මේ ඉස්සරහට මේ වීඩියෝ දාන්නම්. ඉතින් ඔයාලා මම දැන් මේකේ එක්සැම්පල් ටිකක් දාන්න. මෙන්න මේ විදිහට ඉතින් ඒකේ ලයිට් එකක් පත් වෙනවා. ටෝච් එක එහෙම පත්තු කරද්දී අපිට ෆෝන් එකට අමතරක මෙන්න මේ වටේට කියන්නේ ෆෝන් එක ගත්තොත් එහෙම මේ ෆෝන් එක වටේ තීරුව තියෙන්නේ. අන්න ඒ ෆ්‍රේම් එක අපිට ලයිට් පත් වෙනවා. ෆ්‍රේම් එකෙන් විතරයි පත් වෙන්නේ නිල් පාට ලයිට් එක. මේ කලර් එකෙන් එහෙම නෙවෙයි. ඉතින් මේක මේ මම ෆෝන් එක චෙක් කරගත්තා. ඒක මේ යාළුවෙකුත් එහුවට පස්සේ කිව්වේ මේකේ ලයිට් පට්ටක් තියෙන එක ඇතුලේ. ඉතින් මේ ෆෝන් එකටම ආවෙන එක. ඒ වගේම තමයි ඉතින් මම මේක සවුන්ඩ් ක්වොලිටි එක ගැන වෙනම කතා කරන්න ඕනේ. ඉතින් මේක next level සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් මට ඕනෙම සවුන්ඩ් එකක් වගේ JBL එකක් තියෙනවා වගේ JBL එකකින් අහන වගේ හොඳ සවුන්ඩ් එකකින් අහන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන JBL සවුන්ඩ් ඒ කියන්නේ මේ ෆෝන් එකේ ඔයාලට එක ස්පීකර් එකක් බලා ගන්න පුළුවන් වුණාට හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ Bluetooth එන්නේ වගේ දැන් Bluetooth එක device එකකට connect කරලා දුරක් තියෙනවානේ. අන්න ඒ දුරට වැඩි දුරක් මේක use කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම ඔයාලට මේකේ සවුන්ඩ් සෝන් එක ප්ලේ කරලා පෙන්නන්න. ඉතින් ඒකවත් ඔයාලට හොඳ මේ අදහසක් ගන්න පුළුවන් මේ ෆෝන් එකේ. සාද්‍ය හොඳයිද නැද්ද මේ ෆෝන් එක ගෙවන ගන්න පාඩේද හැමදේම ආටත් බලා ගන්න පුළුවන්. යාළුවනේ ඉතින් අපි කතා කරමු මේ ෆෝන් එකේ හොඳ ටිකක් නෙමෙයි නරක ටිකක්. ඉතින් මේ ෆෝන් එකේ හොඳ ගැන කතා කරොත් එහෙම මේ ෆෝන් එක ඉතින් පරණ ෆෝන් එකක් වුණා තාමත් අර ඉගෙන තව අවුරුදු 2කට 3කට වගේ මේක performance හොඳ තියෙන තව පරණ ෆෝන් වගේක් තියෙනවා. ඒ කියන්නේ Android version 9 වැඩ කරන. අන්නේ 9 වැඩ කරන ෆෝන් එකක් වුණා app එකකට ඇද්දෝ දැකලා processor ගන්න එක වෙනවා. මේක TikTok app එක Free Fire ඔයාලට මේම වීඩියෝ ප්‍රොසෙස් එකම දාලා ඒවල දකින්න ඇති. අන්න ඒ වගේ සුපිරිම ගේම් එකක් වුණත් ඔයාලට ප්ලේ කරගන්න පුළුවන්. කිසිම මේකක් වෙන්නේ නැහැ. ෆෝන් එක රත් වෙන්නේ නැහැ. ඒ කිසිම දෙයක් වෙන්නේ නැහැ. හොඳ දේවල් ගැන කිව්වොත් ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් මේක නරක දේවලුත් ඒ වගේම තමයි. මේ ගැන කතා කරොත් ඉතින් සමහරක් ඇප් වැඩ කරන්නේ නැහැ. يعني edit කියලා Instagram එකේ කරන ඇප් එකක් තියෙන්නේ. අන්න ඒ වගේ ඇප් වැඩ කරන්නේ වෙලාවකට පොඩ්ඩක් වැඩියෙන් කියන්නේ රත් වෙන්නේ නැහැ කිව්වට ගේම් ගහදීම රත් වෙන්නේ නැහැ. වීඩියෝ එක බලද්දීම රත් වෙනවා වැඩි. TikTok app එකට හැම වෙලාවකට යද්දී පුංචි ලෑග් එකක් එනවා. අන්න ඒ වගේ ටිකක් තියෙනවා. ඒ වගේම තමයි මේ කැමරා ක්වොලිටි එක ටිකක් කල් යද්දී. ඉතින් මේ ක්වොලිටි එක අඩු වෙනවා අන්න. ඒ වගේ මේ පුංචි අවුල් ටිකක් තමයි මෙන්න මේකේ තියෙන්නේ. ඉතින් වෙන අවුලක් නැහැ. ඉතින් කිසිම ටෙක් රිවිව් ගැන මෙන්න මේ ෆෝන් එක ගැන වීඩියෝ ගෙනල්ලා නැති කියලා මම හිතනවා. අන්න ඒකයි ඉතින් මම මේක රිවිව් එකක් ගෙනාවේ. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒක කමෙන්ට් කරන ලොකුම ඔවා අන්න එහෙනම් මට ඒ පුංචි උදව් දෙන්න කියලා ඉල්ලනවා. එහෙනම් channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න.
ඉතින් ඊළඟට ගේන වීඩියෝ අපම වලට ගේන්න. ඉතින් වලට giveaway එකක් තියෙනවා. අන්න giveaway එක ගැන දැනගන්න මේ පල්ලා කමෙන්ට් එකක් පින් කරලා තියෙයි. අන්න ඒ link එකෙන් යන්න. එතකොට ඔයාලට මේ short video බලා ගන්න පුළුවන්. අන්න ඒ giveaway එක දිහා පොඩ්ඩක් බලන්න. එන්න ඒ වගේ තමයි මතකතු මේ like එකක් දාන්න. යාළුවනේ ඉතින් ඔයාලට මේ දැන් බලා ගන්න පුළුවන් වෙනවා මේ ගේමින් performance එක. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඉතින් මම මේක sound quality එකක් පෙන්නන්න. ඉතින් දැන් මම මේ Free Fire කියන ගේම් එකකින් MB අඩු හින්දා ටිකක් ගත්තා. ඉතින් මේ Free Fire Max එක ඉතින් මම මේ විදිහට maximum දාලා play කරලා පෙන්නන්න. කිසිම lag එකක් නැහැ. ඉතින් මම මේ ගේමින් phone එක කියලා ඉස්සරහ දාලා තිබ්බ හින්දා තමයි ඔයාලට මම මේ ගේම් එක ගහලා පෙන්නන්නේ. නැත්නම් මම මෙහෙම පෙන්නන්නේ නැහැ. ගේමින් phone එක thumbnail එක තිබ්බේ මේ ගේමින් mode තියෙන හින්දා මම ඔයාලට පෙන්නන්න ඉතින් මේක ගේම් එකක් ප්ලේ කරලා ගේම් ගහන්න පුළුවන්ද ලැග් එකක් යනවද අන්න ඒ වගේ දේවල් ඉතින් ඔයාලට ප්‍රශ්නකුත් තියෙන්නේ නැති මම බොරු කියනවා වෙන්න ඉතින් මේ ෆෝන් එකෙන් බෑ මේ වගේ දේවල් බෑ කියලා ඉතින් මේ වීඩියෝ බලලා ඉන්න ඊට පස්සේ ඔයාලම තේරුම් ගන්න මේකෙන් ඒ වගේ දේවල් බෑද ඒ හැමදාම ඉතින් ඔයාලා මෙන්න මේ වීඩියෝ බලලා තේරුම් ගන්න ඊළඟ තමයි දැන් වීඩියෝ අන්තිමට මම දාන්නම් මේක සවුන්ඩ් ක්වොලිටි උඹට බලා ගන්න පුළුවන් මාරම ස්පීඩ් එක මේක හැමදේම තියෙනවා ඉතින් ආන්නේ වීඩියෝ එක පැත්තට ගිහින් සමා වෙන්න මොකද මට රෙකෝඩ් කරන ෆෝන් එක පේන්නේ මේක කරද්දී ඒ නිසා තමයි එහෙම තියෙන්නේ මට ඩිස්ප්ලේ එක පවා මාරම ක්වොලිටි එකකින් බලා ගන්න පුළුවන් මාරම මේ ෆෝන් එක ඉතින් performance high දැම්මත් මේ ෆෝන් එකේ කිසිම හීට් වීමක් වෙන්නේ නැහැ ඉතින් මම මේ වීඩියෝ කරන තුන්වෙනි පාර මේ කොටස ගන්න මොකද මම ඉතින් දෙපාරම වැරදුනා ලයිට් එක වුණා ඒ නිසා ඒත් රත් වෙන්නේ